කට වහගන්න. කවුද කියනවා තමුන්? නෑ මම රාක්ෂයෙක් නෙමෙයි මම රාක්ෂයෙක් නෙමෙයි දැක්කද සාමාන්‍ය මිනිහෙක් හරිම සාමාන්‍යයි මම ආවේ මකරුන්ව බේරගන්න ඒ තමුන් කොහමද ඉඳලා ආවේ මකරුන්ගේ කොරපොතු නිතරම මකරුන් මේවා හලනවා අපෝ මට මේ රාක්ෂයෙක් අඳුරගන්න හොඳට පුළුවන් අනික ඔය වගේ කෙට්ටු කකුල් මිනිස්සුන්ට නෑ එයාට ඔයා බය වුණා නම් බලනවා මා දිහා අයියෝ මං හිතුවා හරි තවත් රාක්ෂයෙක් එයා මේ කිසි දෙයක් හරියට කරගන්න බැරි විකට චරිතයක් අයියෝ කවුද නිමන්න බලාගනු නුඹලාගේ අනාගතය අවසාන බලාගනු මාත් එක්කින මගේ සහෝදරයන් කිසි වැඩකට නෑ ඒක මම නේ කියන්නේ හිටියේ අහන්න ඉක්මන් වැඩි ඔයාලා හැමදාම තෙනවා කලින් වැඩි සමාවෙන්න තාමෝගේ අත්තට හුරු මදි වගේ අදත් පැටිය වරගෙන ආවද මේක පහර දීමක් නේ ඉතින් මම බලන්න හැමතැනම රාක්ෂයෝ පිරීලා මේක ලෝකේ අවසානය ඇස්ට්‍රේඩ් මට එයා මට ඕන තැන්නම ගෙනල්ලා හිටියේ දැන් ඉතින් එයා ඉන්නේ මට ඕන තැන. එහෙනම් වැඩේ ඉවරයක් කරමු. හරිනේ අපි අදත් වැඩේ අවුල් කරගත්තා. වාසනාවකට අපි මෙහෙට ආව කියලා කවුරුත් දන්නේ නැහැ. සේරම හරි. බය වෙන්න එපා. අපි මෙහෙට ආවේ ඔයාලව බේර ගන්න. යෝධ ධම්මත් අටුවෙක් බලන්නකෝ මේ ලස්සන පැටිය දිහා. එයා නම් ගොඩක් හොඳයි වගේ. ඇයි මට මේ දොර අරින්න බැරි? මෙන්න මේ හින්දා. මට හිතුණා. බේරගත්තු ඒවා අරගෙන යන්න. තට්ටුට දුවන්න එපා. මේක ලිස්සනවා. වැටෙන්න පුළුවන්. මම මේ අමාරු කාර්යය කර බලා ගන්නම්. තව කවුද? එන්න කවුද ඉන්නේ? කොහෙද දුවන්නේ? ස්තුතියි. දැන් ගිහින් අනිත් අයත් බේරගන්න. මං හිතාගෙන හිටියේ මේක රහසිගතව කරන මෙහෙයුමක් කියලා. අපි පටන් ගන්නකොට එහෙම තමයි තිබ්බේ. අයින්න. ස්තුතියි ස්ටෝම් ෆ්ලයි.